හලෝ සියලු දෙනාටම අයිබෝන් කියලා පිළිගන්නවා. අද මම ඔයාලට පෙන්වන්න යන්නේ මම අරගෙන ආවිල්ලා තියෙනවා ඩෙනිම් ෆැබ්‍රික් වල සාම්පල් වගේ. මේකේ තියෙනවා අවුන්ස් 10, අවුන්ස් 11, එතකොට අවුන්ස් 9.7 වගේ. එතකොට මේකේ විඩ්ත් එක තියෙනවා සෙන්ටිමීටර් 170ත් 180ත් අතර. එතකොට නන් ස්ට්‍රෙච් දෙකම තියෙනවා. කවුරු හරි ෆැබ්‍රික් ඩෙනිම් ෆැබ්‍රික් අවශ්‍ය කරන කෙනෙක් ඉන්නවනම් ඔයාලට මේ වීඩියෝ එක බලලා ඒ පිළිබඳව කැමැත්තක් තියෙනවනම් මාව සම්බන්ධ කරගන්න පුළුවන්. හරි එහෙනම් මම ඔයාලට පෙන්නන්නම්. මේ තියෙන්නේ දැන් මං ගා එකටම තියෙන්නේ අවුන්ස් 10. අවුන්ස් 10 180. එතකොට මේක ස්ට්‍රෙච් එක. මේක තමයි වොෂ් කරන්න කලින් ෆැබ්‍රික් එක. මේ තියෙන්නේ පිට පැත්ත. මම හිතනවා ඔයාලට හොඳට පේනවා ඇති කියලා. මේ තියෙන්නේ අනිත් පැත්ත, මේ තියෙන්නේ හොඳ පැත්ත. එතකොට මේක තමයි වොෂ් කරන්න කලින් එක. වොෂ් එක දැම්මට පස්සේ මේ විදිහට ඇවිල්ලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් ස්ට්‍රෙච් එක. මෙහෙම තියෙනවා. එතකොට මේක වොෂ් එක දැම්මට පස්සේ එක වොෂ් එකක්, ඊට පස්සේ තව වොෂ් එකක් දාලා මේ විදිහට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ හાર્ඩ් වොෂ් එකක් දාලා තියෙනවා. මෙන්න මේ විදිහට කලර් එක ඇවිල්ලා තියෙනවා. මේක ඇවිල්ලා අවුන්ස් 10. මේ විදිහට තමයි තියෙන්නේ. පාට තියෙනවා ලස්සනට. හොඳ ලස්සනට තියෙනවා. ඔයාලා බලා ගන්න පුළුවන්. මේක තමයි ඔරිජිනල් එක. එතකොට මෙතන තව එකක් තියෙනවා. අරක බ්ලූ එක. මේක ඇවිල්ලා බ්ලැක් එක. මේක අවුන්ස් 10. අර වගේම තමයි විඩ්ත් එක සෙන්ටිමීටර් 170ත් 180ත් අතර ස්ට්‍රෙච් එක. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මේක තමයි වොෂ් එක දාන්න කලින් එක. මේ පැත්ත බ්ලැක්, ඇතුල් පැත්තත් මේකේ බ්ලැක්. බලන්න. මේක ඇතුල් පැත්තත් බ්ලැක් එකක් ඇවිල්ලා තියෙන්නේ. මේක තමයි වොෂ් එක දාන්න කලින් එක. මම හිතනවා ඔයාලට පැහැදිලිව පේනවා ඇති කියලා. ඊට පස්සේ වොෂ් එක දැම්මට පස්සේ මේ වගේ එකට මංකි වොෂ් පාටක් දාලා තියෙනවා. මේ වගේ. එතකොට ස්ට්‍රෙච් එක තියෙනවා. මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. මේ තමයි ෆස්ට් වොෂ් එක දාලා තියෙනවා. මංකි වොෂ් පාටක්. ඊට පස්සේ සෙකන්ඩ් වොෂ් එක අරගෙන තියෙනවා මේ විදිහට. මේ පැත්ත සුදු පාට ලයිට් වෙන්න, මේ පැත්ත යට බ්ලැක් එක එහෙමම හිටින්න මේ විදිහට වොෂ් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ මේකේ තියෙනවා මේ විදිහට වොෂ් එකක් අරගෙන තියෙනවා. දැන් ලස්සනයි. හරිම ලස්සනයි. ඔයත් ඇවිල්ලා තියෙනවා. මේක අවුන්ස් 10. අවුන්ස් 10. ඔයාලා කාට හරි අවශ්‍ය කරන කෙනෙක්, කැමති කෙනෙක් ඉන්නවනම් ඔයාලට අරගෙන යන්න පුළුවන්. ඔය විදිහට. ඊට පස්සේ මම ඔයාලට පෙන්නන්න අවුන්ස් 9 එක. මේක තමයි අවුන්ස් 9 එක. 9 කියන්නේ 9.7ක් තියෙනවා. මේක තමයි ඔරිජිනල් එක. before wash කරලා නැති එක. මේකෙත් ඇතුල් පැත්ත බ්ලැක්, දෙපැත්තම බ්ලැක්, උඩ පැත්ත යට පැත්ත දෙපැත්තම බ්ලැක්. එතකොට වොෂ් එක දාලා තියෙනවා. මේ කලින් එක වගේම තමයි වොෂ් කරලා තියෙන්නේ. ඒ වුණාට කලින් එකේ අවුන්ස් 10, මේක අවුන්ස් 9.7. එතකොට මේක විඩ්ත් එක ඇවිල්ලා සෙන්ටිමීටර් 170යි. කලින් එක 180යි. මේකේ වොෂ් එක දාලා තියෙන දෙකම මේකේ මේ විදිහට වොෂ් එක දාලා තියෙනවා. මංකි වොෂ් එක දාලා තියෙනවා. මේ විදිහට ඇවිල්ලා තියෙනවා. මේ ස්ට්‍රෙච් හොඳට තියෙනවා. එතකොට මේකේ දෙවෙනි වොෂ් එක ඇවිල්ලා තියෙනවා. මේ විදිහට දෙවෙනි වොෂ් එක දාලා තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන්. මේ ලස්සන වොෂ් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ මේක තමයි තුන්වෙනි එක. මේ විදිහට වොෂ් එක දාලා තියෙනවා. මේක ඇවිල්ලා අවුන්ස් 9.7. විඩ්ත් එක ඇවිල්ලා 170, 168, 70 ෂින්ක්‍රේජ්. ඔය විදිහට කැමතියක් තියෙනවා නම් ඔයාලට මට මැසේජ් එකක් දාලා විස්තර දැනගන්න පුළුවන්. ඊට පස්සේ මේ තියෙන්නේ ඇවිල්ලා අවුන්ස් 11. මේක ඇවිල්ලා කෙලින්ම අවුන්ස් 11, 180 සෙන්ටිමීටර් විඩ්ත් එක. මේක තමයි ඔරිජිනල් එක. before wash කරන්න කලින් එක තමයි මේ තියෙන්නේ. මේකේ ඇතුල් පැත්ත මේ පාට තියෙන්නේ. එතකොට මේකට වොෂ් එක දාලා තියෙනවා. මේ විදිහට වොෂ් එක දාලා තියෙනවා බලන්න.
වල පේනවනේ මේ විදිහට වොෂ් එක දාලා තියෙනවා ස්ට්‍රෙච් ඊට පස්සේ මේ විදිහට වොෂ් එක දාලා අරගෙන තියෙනවා ඊට පස්සේ තුන්වෙනි වොෂ් එක මේ විදිහට දාලා අරගෙන තියෙනවා එන ලස්සනට තියෙනවා මේක ඇවිල්ලා අවුන්ස් 11 එතකොට මම පෙන්වන්න යන්නේ non stretch එක මේකේ කියලා මේක තමයි මේක black මේක තමයි before wash එක wash කරන්න කලින් මේක ඇතුල් පැත්ත සුදු පාටයි මේක පැත්තක් කළු පාටයි මේ black එක එතකොට අවුන්ස් 11 180 ඊට පස්සේ මේ විදිහට wash එක දාලා තියෙන එකට පළවෙනි wash එක දාලා මෙහෙම අරගෙන තියෙනවා ඊට පස්සේ තව wash එකක් දාලා මේ විදිහට අරගෙන තියෙනවා ඊට පස්සේ මේ විදිහට තව wash එකක් දාලා අරගෙන තියෙනවා ලස්සනට නියමටම quality එකටම තියෙනවා fabric එකේ quality එක කියන්නේ ඉතින් quality එක supreme එකෙන් තියෙනවා non stretch එක මේක ඔයාලට අවශ්‍ය කරන කෙනෙක් ඉන්නවනම් මට message එක දාලා විතර ගන්න පුළුවන් එතකොට මේක ඇවිල්ලා අවුන්ස් 11 කලින් පෙන්න black එක ඊට පස්සේ මම යනවා blue එකට ඒකත් අවුන්ස් 11 මේක තමයි wash කරන්න කලින් එක ඇතුල් පැත්ත මේ වගේ තියෙන්නේ බලා ගන්න පුළුවන් මේ විදිහට තියෙන්නේ ඊට පස්සේ wash එක දාලා දෙනවා මේ විදිහට ඉල් පාට wash එකට මෙහෙම දාලා දෙනවා දෙවෙනි wash එක මේ විදිහට අරගෙන තියෙනවා ඊට පස්සේ තුන්වෙනි wash එක මේ විදිහට අරගෙන තියෙනවා fabric එකේ quality තියෙනවා ඉතින් supreme එකට තියෙනවා ඈ supreme එකෙන් තියෙනවා තව එකක් තියෙනවා එකක් blue මේ wash එක දාන්න කලින් මේක අවුන්ස් 11 මේ wash එක දැම්මට පස්සේ එක මේ විදිහට wash එක දාලා අරගෙන තියෙනවා wash එක දාලා මේ විදිහට අරගෙන තියෙනවා ඔයාලා වැඩිලා වීඩියෝ එකක් තන්තනම වීඩියෝ එකක් කරන්න ඕන නම් මට මැසේජ් එකක් දාලා කියන්න කෝකෙන්ද ඔයාලට වීඩියෝ එක ඕන හරියට ෆොටෝස් ටිකක් ගහලා හොඳට මම ඔයාලට එවන්නම් මේක තමයි wash කරන්න කලින් එක මේක ඇතුල් පැත්තත් black පිට පැත්තත් black non stretch එතකොට wash එක ගන්න මේ තියෙන්නේ normal wash එක ඊට පස්සේ medium wash එකක් දාලා තියෙනවා මේ විදිහට ඊට පස්සේ මේ විදිහට hard wash එකක් දාලා යන තියෙනවා ලස්සනයි හොඳ ලස්සනට quality එක තියෙනවා fabric එක හොඳටම තියෙනවා මොකද දැන් සතියකට විතර කලින් මම මේකෙන් ලංකාවට මේ වෙනකොට container එකක් දාලා තියෙනවා මේ fabric එකෙන්ම මේ වලින්ම හොඳම quality එකෙන්ම quality එකම තියෙනවා ඔයාලට අවශ්‍ය කරන කෙනෙක් ඉන්නවනම් fabric සම්බන්ධව දැනගන්න denim fabric සම්බන්ධව මාව සම්බන්ධ කරගන්න පුළුවන් මට පුළුවන් ඔයාලට ඒ අවශ්‍ය කරන වීඩියෝස් ටික දෙන්න අවුන්ස් 10 අවුන්ස් 11 අවුන්ස් 9.7 ඔය විදිහට තියෙනවා stretch null stretch ඕන විදිහට තියෙනවා දැන්ට මං ගෙනල්ලා තියෙන මෙච්චරයි ඊට පස්සේ තව අවුන්ස් ඊට අඩු වැඩිව තියෙනවා නම් ඒවත් ඔයාලට බලන්න පුළුවන් ඒවත් ගෙනල්ලා දෙන්න පුළුවන් එහෙනම් කවුරු හරි අවශ්‍ය කරන කෙනෙක් ඉන්නවනම් මාව සම්බන්ධ කරගන්න පුළුවන් එහෙනම් bye bye